සිරදුනම් සදරෙන් පිළිගන්නවා ෆිල්ම්මැක්ස් YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2024 වර්ෂයේදී නිකුත් වුණු සුමාලා කියන ඉන්දුනීසියානු හොරර් මූවි එක. කතාව පැත්තට හැරුණොත් ඉන්දුනීසියාවේ එක්තරා ගම්මානයක අබ්දි සහ ත්‍රිස් කියලා ළමයින් දෙන්නෙක් සෙල්ලම් කර ඉන්න අතරතුරේදී මෙයාලගේ මේ බෝලේ එතන තියෙන ඉරිඟු යායක් මැද්දට යනවා. ඉතින් ওই විදිහට මෙයාලා මේ බෝලේ හොයන්න හිතාගෙන මේ හේන මැද්දට යනවා. ඒත් මේ වෙලාවේ මෙයාලගේ ඉස්සරහට එන පොඩි ගෑනු ළමයෙක් මේ බෝලයත් අරගෙන දුවන්න ගන්නවා. නමුත් ටික වෙලාවක් යද්දි තමයි අබ්දි දකින්නේ අර ගෑනු ළමයා ත්‍රිස්ගේ ඔළුවට ගලකින් ගහන ගමන් එව ඝාතනය කරනවා. ඊළඟට අබ්දි ගිහින් මේ සිද්ධ වුණු දේ ගමේ හැමෝටම කිව්වත් කවුරුවත් එයාව විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම හැමෝම හිතන්නේ එයා තමයි මේ ඝාතනය සිද්ධ කරේ කියලා. කොහොම නමුත් ඔය වෙලාවේ මෙතනට එන කෙනෙක් කියන කතාවකුත් එක්ක තමයි ගමේ හැමෝම දැනගන්නේ මේ ගෑනු ළමයා මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් ඇත්තටම මේ ගෑනු ළමයා හොල්මනක්ද? ඒ වගේම මේ ගෑනු ළමයා මේ විදිහට මිනිසුන්ව ඝාතනය කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඉතින් අදත් ඔයාලට ආරාධනා කරනවා අවසන් තප්පරය වෙනකම් කුතුහලය සහ බීතියෙන් පිරුණු මේ සුපිරිම මූවි එකත් අවසාන තප්පරය වෙනකම් නරඹන්න කියලා. ඒ වගේම ඔයා තවමත් අපිව subscribe කරපු නැති කෙනෙක් නම් මේ දැම්ම අපිව subscribe කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමුද කතාවට. කතාව ආරම්භ වෙන්නේ ගම්මානයක ජීවත් වන ළමයින් වගේක් කැලට සෙල්ලම් කරන්න බෝලේකුත් හදාගෙන යන්න පිටත් වෙනවා. කොමාරි ඔය අතරදී මෙතන ඉන්න අබ්දි කියන ළමයාගේ තාත්තා එයාට කියන්නේ ඉර බහින්න කලින් ආපහු ගෙදර එන්න කියලා. මොකද මෙයාලගේ විශ්වාසයක් තියෙනවා ඉර බැස්සට පස්සේ මිනිසුන්ව ඝාතනය කරන අමනුෂ්‍ය බලවේගයක් ගැන. ඉතින් ඔය විදියට මේ ළමයි හැමෝම සෙල්ලම් කර ඉන්නවා. ඒ වගේම මේ වෙද්දි හොඳටම හවස් වෙලා නිසා මේ ළමයි තීරණය කරනවා ආපහු එයාලගේ ගෙවල් වලට යන්න. නමුත් මේ වෙනකොට අබ්දි සහ ත්‍රිස් කියන්නේ එයාලා තවත් ටික වෙලාවක් සෙල්ලම් කරලා එන්නම් කියලා. ඊළඟට මේ දෙන්න ආපහු සෙල්ලම් කර ඉන්නවා. ඒත් ඔය වෙලාවේ ත්‍රිස් ගහන පාරක් නිසා මේ බෝලේ එතන තියෙන ඉරිඟු යායක් මැද්දට වැටෙනවා. ඉතින් මේ හේතුව නිසා මේ දෙන්න ඉරිඟු යාය මැද්දට යන්නේ එයාලගේ බෝලේ ආපහු හොයාගන්න හිතාගෙන. කොහොම නමුත් මේ වෙද්දි මෙයාලා දන්නේවත් නැතුව හොඳටම කලුවර වැටලා තමයි තියෙන්නේ. මේ වෙලාවේ අබ්දි නම් කියන්නේ අපි දැන් ආපහු ගෙදර ගිහින් හෙට උදේට ඇවිත් ආපහු බෝලේ හොයාගමු කියලා. නමුත් ත්‍රිස් නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඒත් එක්කම මෙයාලට ඇහෙනවා කවුරු හරි ගෑනු ළමයෙක් මෙයාලගේ නම කියලා ටිකක් අద్భుත විදියට කතා කරනවා. කොහොම වුණත් මේ දෙන්නටත් හිතාගන්න බැහැ මෙච්චර රෑ වෙලා ගෑනු ළමයෙක්ගේ කටහඬක් ඇහෙන්නේ කොහමද කියලා. ඉතින් ඔන්න ඔය දේත් එක්ක මෙයාලා හොඳටම බය වෙලා ඉන්න අතරේ ඊළඟට මේ දෙන්න දකින්නේ එයාලගේ බෝලයත් අතේ තියාගෙන ඉන්න පොඩි ගෑනු ළමයෙක්ව. කොහොම හරි ඔය වෙලාවේ අබ්දි එපා කියද්දිම ත්‍රිස් මේ ගෑනු ළමයාගේ පස්සෙන් දුවන්න ගන්නවා. ඒ වගේම ඔය හේතුව නිසාම අබ්දිට ත්‍රිස්ව මග හැරෙනවා. නමුත් ටික වෙලාවක් යද්දි මෙයාට දකින්න ලැබෙන්නේ එයා හීනකින්වත් නොහිතපු විදියට අර ගෑනු ළමයා ත්‍රිස්ගේ ඔළුවට ගලකින් ගහන ගමන් එයාව ඝාතනය කරනවා. ඉතින් ඔන්න ඔය දේත් එක්ක අබ්දි දුවගෙන ගිහින් එයාගේ තාත්තට මේ සිද්ධ වුණු හැම දෙයක්ම කියනවා. ඊළඟට මේ කතාවත් එක්ක ගමේ හැමෝම ත්‍රිස්ව හොයාගෙන ආපහු කැලෑවට එනවා. නමුත් මේ පෙත්ති අබ්දි කියපු තැන ත්‍රිස්ගේ පොඩි එක නැහැ. ඒ එතන තියෙන්නේ ත්‍රිස්ගෙන් ගලාගෙන ගියපු ලේ වගයක් විතරයි. කොහොම නමුත් තවත් ටික වෙලාවක් යද්දි මෙයාලට ත්‍රිස්ගේ බොඩි එක හම්බ වෙනවා. එතන එහා පැත්තට වෙන්න තියෙන කංගාවේ ගලක් උඩ තිබිලා. ඉතින් මේ සිද්ධ වුණු දේත් එක්ක ත්‍රිස්ගේ තාත්තා සැක කරන්නේ අබ්දි එයාගේ පුතාව පර්වතයෙන් පහළට තල්ලු කරපු නිසා තමයි මේ වගේ දෙයක් යට සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අබ්දි දිගින් දිගටම කියන්නේ ත්‍රිස්ව ඝාතනය කරේ එයා නෙවෙයි ඒක කරේ කැලෑවෙන් ආපු පොඩි ගෑනු ළමයෙක් කියලා. කොහොම වුණත් ත්‍රිස්ගේ තාත්තා නම් මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔය වෙලාවේ මෙතනට එන සබ්ඩෝ කියන කෙනා කියන්නේ මම ඔයා කියන දේ විශ්වාස කරනවා. ඒ කියන්නේ ඒ කෙල්ල තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. මෙයා කියන විදියට ඒ ගෑනු ළමයාගේ නම සුමාලා. ඒ වගේම සුමාලා කියන්නේ යක්ෂයාගේ දරුවෙක්. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ මීට අවුරුදු 29කට කලින්. වර්තමානයේ මේ සිදුවීම් සිද්ධ වුණු වතුයාය කලින් අයිති වෙලා තිබිලා තියෙන්නේ සුජීමාන් කියන පුද්ගලයෙකුට. ඒ වගේම සුජීමාන්ගේ බිරිඳ සුලාස්ටිට ඇති වෙලා තිබුණු ගර්භාෂයේ ප්‍රශ්නයක් නිසා විවාහයෙන් අවුරුදු 11ක් ගත වෙලා ගියත් මෙයාලට දරුවන් ලැබිලා නැහැ. කොහොම හරි ඔය දේත් එක්ක සුජීමාන්ගේ මාමා කියන්නේ එයාට මේ වෙද්දි අයිති වෙලා තියෙන වතුයාය කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් විකුණමු කියලා. ඉතින් ඇත්තටම මේ වතුයාය සුජීමාන්ට එයාගේ තාත්තගේ මරණයෙන් පසු උරුමයක් විදියට තමයි හම්බ වෙලා තියෙන්නේ. නමුත් සුජීමාන්ගේ මාමගේ හිතේ මේ ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙනවා. මොකද එයා හිතන්නේ මේ හැම දෙයකම අයිතිය එයාට ලැබෙන්න ඕනේ කියලා. කොහොම වුණත් සුජීමාන් එයාගේ මාමගේ මේ කතාවට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒත් මාමා කියන විදියට සුජීමාන් මේකට අකමැති වුණොත් එයාට බලෙන් හරි මේ ඉඩම ලියා ගන්න පුළුවන්. මේකට හේතුව තමයි සුජීමාන්ට තවමත් දරුවන් නොමැති නිසා එයාගෙන් පසුව මේ දේපල වලට උරුමකාරයෙක් නැහැ. ඉතින් සුජීමාන්ගේ මාමා හදන්නේ මේ හේතුව නිසා නීති මාර්ගයෙන් මේ ඉඩම අයිති කරගන්න. ඊළඟට එතනින් පස්සේ සුජීමාන්
සුජීමාන් සුලාස්ත්‍රී එක්ක කතා කරන ගමන් ඉන්නවා. ඉතින් සුලාස්ත්‍රීත් එයාගේ මේ ගර්භාෂයේ ප්‍රශ්නය සුව කරගන්න අවුරුදු ගානක ඉඳන් උත්සාහ කරත් මේ වෙනකම් කිසිම ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. කොහොම හරි ඔය දේත් එක්ක තමයි සුජීමාන් සුලාස්ත්‍රීට කියන්නේ තවත් අවුරුද්දක් ඇතුළත එයාට දරුවෙක් දෙන්න බැරි වුණොත් සුජීමාන් වෙනත් කෙනෙකුව විවාහ කරගන්නවා කියලා. ඉතින් සුලාස්ත්‍රීට මේ වෙද්දි කරන්න කියලා කිසිම දෙයක් හිතා ගන්න බෑ. කොහොම නමුත් ඔය වෙලාවේදී සුලාස්ත්‍රීට ඇහෙනපා මෙතන තියෙන කබඩාවක වැඩ කරන දෙන්නෙකුගේ කතාවක්. මේ දෙන්නගෙන් කෙනෙකුගේ බිරිඳටත් දරුවන් නැති ප්‍රශ්නයක් තිබිලා තියෙනවා වගේම කොහොම හරි ඔය හේතුව නිසා මෙයාලා සෑහෙන කලකිරීමෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඔය විදිහට ටික කාලයක් යද්දි තමයි මෙයාලට ආරංචි වෙලා තියෙන්නේ මේ ගමට ටිකක් එහයින් ඉන්න ටුකීනා කියන වයසක මන්තරකාරියක් ගැන. ඒ වගේම මෙයාලට පුළුවන් වෙලා තියෙනවා මේ මන්තරකාරිය හරහා දරුවන් ලබා ගන්න. ඊළඟට ඔය කතාව අහගෙන ඉන්න සුලාස්ත්‍රී ඒ වෙලාවෙම යන්න පිටත් වෙනවා මේ ටුකීනා කියන මන්තරකාරියව හොයාගෙන. ඉතින් මේ ටුකීනා ජීවත් වෙන්නේ මේ ගමෙන් ටිකක් ඈතට වෙන්න තියෙන කැලෑවක. මේ නිසාම සුලාස්ත්‍රී එයාගේ සේවිකාවත් එක්ක බෝට්ටුවකින් මේ කැලෑවට යන්න පිටත් වෙනවා. කොහොම හරි ටික වෙලාවක් යද්දි මේ ඔරුව පදවන කෙනා මෙයාලව ටුකීනා ළඟට අරගෙන යනවා. ඊළඟට ටුකීනා සුලාස්ත්‍රීට කියන්නේ එයාගෙන් උදව් ඉල්ලන එක අනිත් මන්තරකාරියන්ගෙන් උදව් ගන්නවා වගේ නෙවෙයි. මොකද එයා මේ දේවල් කරන්නේ අඳුරු මායාවෙන් නිසා. ඒ වගේම සුලාස්ත්‍රීට මේ ක්‍රමය හරහා දරුවන් ලබා ගන්න ඕනේ නම් එයාට විශේෂ චාරිත්‍රයක් සිද්ධ කරන්න වෙනවා සහ මේ චාරිත්‍රය මගින් සුලාස්ත්‍රී සහ යක්ෂයා අතර බන්ධනයක් ඇති වෙනවා. කොහොම වුණත් ටුකීනා කියන විදියට සුලාස්ත්‍රීට මේ විදියට නිවුන් දරුවන් දෙදෙනෙකු ලබා ගන්න පුළුවන්. ඉතින් සුලාස්ත්‍රීට මේ වෙද්දි වෙන කරන්න කිසිම දෙයක් නැති නිසාම එයා මේ චාරිත්‍රයට කැමති වෙනවා. නමුත් මේ වෙලාවේ ටුකීනා මෙයාලට දරුවන් ලැබීමෙන් පසුව කරන්න ඕන දේවල් ගැන කොන්දේසි වගේකුත් ඉදිරිපත් කරනවා. මේකේ විදියට සුලාස්ත්‍රීට නිවුන් දරුවන් කැප් කරන අතර ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ගොඩක් ලස්සන කරුණාවන්ත මනුෂ්‍ය වර්ගයේ කෙනෙක් වෙනවා වගේම අනෙක් කෙනා ගොඩක් නපුරු කැත යක්ෂයාගේ වර්ගයේ කෙනෙක් විදියට උපදිනවා. ඉතින් මේ කොන්දේසියට අනුව සුලාස්ත්‍රී සහ සුජීමාන් මේ දරුවන් දෙන්නවම කිසිම වෙනසක් නොකර අවුරුදු 10ක් වෙනකම් ආදරයෙන් බලා ගන්න ඕන. ඊළඟට මේ දෙන්නටම අවුරුදු 10ක් සම්පූර්ණ වුණාම යක්ෂයා ඇවිත් මේ කැත දුෂ්ට දරුවව අරගෙන යනවා සහ එතනින් පස්සේ මෙයාලට අනිත් දරුවත් එක්ක ජීවිත කාලෙම සතුටින් ගත කරන්න පුළුවන්. නමුත් බැරි වෙලා හරි මෙයාලා මේ කොන්දේසිය කැඩුවොත් එයාලට අවුරුද්දෙන් අවුරුද්ද ගොඩක්ම දරුණු විදිහේ කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ටුකීනා මේ චාරිත්‍රය ආරම්භ කිරීමට හැමතියක්ම වගේ සූදානම් කරනවා සහ යක්ෂයාට ආරාධනා කරනවා සුලාස්ත්‍රීට දරුවන් ගැබ් ගැනීමට උදව් කරන්න කියලා. ඒත් එක්කම ටුකීනා සුලාස්ත්‍රීට එයා හදපු විශේෂ බෙහෙතක් පොවනවා. ඉතින් ඔන්න ඔය දේත් එක්ක තමයි සුලාස්ත්‍රීගේ හැසිරීම අමුතු විදියකට වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඒත් එක්කම සුලාස්ත්‍රීගේ බඩත් එකපාරටම විශාල වෙන්න ගන්නවා. ඊළඟට මෙතනට එන ටුකීනා මන්තර වගයක් මතුරන ගමන් එයාගේ මේ චාරිත්‍රය අවසන් කරනවා. මේ වෙලාවේ ටුකීනා සුලාස්ත්‍රීට කියන්නේ තවත් මාස 2කින් එයා අනිවාර්යයෙන්ම කැප් ගන්නවා කියලා. කොහොම හරි ටුකීනා කියපු විදිහටම මාස 2කට පසුව සුලාස්ත්‍රීට නිවුන් දරුවන් දෙදෙනෙකු ගැබ් ගන්නවා. ඉතින් මේ කතාව ඇහෙන සුජීමාන් මේ වෙලාවේ සැහෙන සතුටු වෙනවා. නමුත් සුලාස්ත්‍රී සුජීමාන්ට කියලා තියෙන්නේ ටුකීනා එයාට කරපු සම්බාහනයකින් තමයි මේ විදිහට දරුවන් ලැබුණේ කියලා. ඊළඟට සුලාස්ත්‍රී සුජීමාන්ගෙන් අහන්නේ එයාගේ දරුවන්ට තාන නම් මොනවද කියලා. එතකොට තමයි සුජීමාන් එක්කෙනෙක්ව කුමාලා කියලා සහ සුලාස්ත්‍රී අනිත් කෙනාව සුමාලා කියලා නම් කරන්නේ. එතනින් පස්සේ සුජීමාන් මේ සතුට වෙනුවෙන් මුළු ගමටම ආරාධනා කරලා උත්සවයක් සංවිධානය කරනවා. ඉතින් ওই විදිහට කාලයත් එක්ක සුලාස්ත්‍රී දරුවන් බිහි කරන දවසත් උදා වෙනවා. කොහොම හරි සුලාස්ත්‍රීත් පුළුවන් උපරිමයෙන් උත්සාහ කරනවා. නමුත් එයාට තවමත් දරුවෙක් බිහි කිරීමට පුළුවන් වෙලා නැහැ. ඉතින් මේ වෙනකොට වෙලාව හරියටම රාත්‍රී 12යි. ඒත් එක්කම තමයි සුලාස්ත්‍රී දකින්නේ පැත්තකට වෙලා එයා දිහා බලාගෙන ඉන්න යක්ෂයෙක්ව. ඊළඟට ওই සිද්ධියත් එක්කම සුලාස්ත්‍රීට එයාගේ පළවෙනි දරුවව බිහි කරන්න පුළුවන් වෙනවා. නමුත් මේ වෙලාවේ උපදින දරුවා අඬන්නේවත් නැතුව නිසල්මන් විදිහකට තමයි ඉන්නේ. මේ නිසාම මෙයාලා හිතන්නේ මේ දරුවා මේ වෙනකොටත් ජීවතුන් අතර නැහැ කියලා. කොහොම හරි ඔය අතරෙදිම තමයි සුලාස්ත්‍රී එයාගේ දෙවෙනි දරුවවත් බිහි කරන්න සූදානම් වෙන්නේ. කොහොම නමුත් තවත් ටික වෙලාවක් යද්දි සැහෙන ලොකු වේදනාවකුත් එක්ක සුලාස්ත්‍රී එයාගේ දෙවෙනි දරුවවත් බිහි කරනවා. ඉතින් මේ දරුවා අඬන සද්දය ඇහිලා සතුටු වෙන සුජීමාන් ඉක්මනින්ම මේ පැත්තට දුවගෙන එනවා. මේ වෙලාවේ සුජීමාන් සුලාස්ත්‍රීට ලැබුණු පළවෙනි දරුවව දකිනවා. නමුත් ඒ දරුවා මේ වන විටත් ජීවතුන් අතර නැහැ කියලා තේරුණු සුජීමාන් ඊළඟට යන්නේ එයාගේ අනිත් දරුවව බලන්න. කොහොම වුණත් ඔන්න ඔය වෙලාවේදී තමයි සුජීමාන් හොඳටම කලබල වෙන්නේ. මොකද සුලාස්ත්‍රීට දෙවනියට ලැබිලා තියෙන්නේ හැම අතින්ම විකෘති වුණු විරූපී දරුවෙක්. ඉතින් සුජීමාන් මේ වෙද්දිත් සෑහෙන කලකිරීමෙන් ඉන්නේ. මොකද සුජීමාන් හිතන්නේ එයාගේ පවුලට මේ
කුමාලගේ විකෘති දරුවෙක් ලැබීම ලැජ්ජාවක් කියලා. ඊළඟට සුජීමාන් කිනිස්සකුත් අරගෙන ඇවිත් හැමෝගෙම ඉස්සරහ මේ විකෘති දරුවව ඝාතනය කරලා දානවා. කොහොම හරි ඔය දෙත් එක්ක තමයි මෙයාලා මිය ගිහින් කියලා හිතපු එයාලගේ පළවෙනි දරුවත් අඬන්න පටන් ගන්නේ. නමුත් මේ වෙලාවේ සුජීමාන් සිද්ධ කරපු දේ නිසා ටුකීනා සුලාස්ත්‍රිට යක්ෂයා එක්ක ඇති කරපු ගිවිසුම කඩ වෙලා යනවා. නමුත් මේ කිසිම දෙයක් සුජීමාන් දැනගෙන හිටියේ නැහැ. සුජීමාන් ඊළඟට එයාගේ සේවකයා සුගීර්ට කියන්නේ එයාගේ දරුවගේ ඉපදීම ගැන ගමේ හැම කෙනෙකුටම කියන්න කියලා. ඉතින් ওই විදිහට මේ සිද්ධියෙන් පස්සේ අවුරුදු 3ක් ගත වෙලා ගියත් තවමත් සුජීමාන්ගේ දරුවා කුමාලට ඇවිදින්නවත් කතා කරන්නවත් හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම කුමාලට එයාගේ අතක සහ කකුලක විකෘතිතාවයකුත් තියෙනවා වගේම මෙතනට ඇවිත් ඉන්න සුජීමාන්ගේ අමුත්තන් කතා වෙන විදියට සුජීමාන්ටත් එයා පොඩි කාලෙදි මේ විදිහම ආබාධයක් තිබිලා තියෙනවා. ඊළඟට තවත් අවුරුදු 2ක් ওই විදිහටම ගත වෙලා යනවා. මේ වෙද්දි කුමාලට වයස අවුරුදු 5යි. කුමාලා තනියම එළියට වෙලා සෙල්ලම් කරන ගමන් ඉන්නවා දකින සුලාස්ත්‍රි එතනට ඇවිත් එයාට කියන්නේ ඔයා ගොඩක් වෙලා සෙල්ලම් කරපු නිසා දැන් ඔක නවත්තලා ඇතුළට යමු කියලා. නමුත් මේ වෙලාවේ හොඳටම තරහ යන කුමාලා සුලාස්ත්‍රිට කෑ ගහන ගමන් අමුතු විදියකට හැසිරෙන්න ගන්නවා. ඉතින් දිගින් දිගටම කුමාලාගේ මේ හැසිරීම බලාගෙන ඉන්න බැරිම තැන සුජීමාන් සුකීර්ට කියන්නේ කඹයක් අරගෙන ඇවිත් කුමාලාව ගැට ගහන්න කියලා. ඊළඟට සුජීමාන් කිසිම අනුකම්පාවක් නැතුව කුමාලාව ඇදගෙන ගිහින් එයාලගේ පරණ කපඩා කාමරයක හිර කරලා දානවා. කොහොම හරි ওই විදිහටම තවත් අවුරුදු 3ක් ගත වෙලා යනවා. මේ වෙද්දි කුමාලට වයස අවුරුදු 8යි. ඉතින් එක දවසක් සුමාලා හිටි හැටියේම අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වගේම හැමතැනකම එයාව හෙව්වත් මෙයාලට එයාව හොයාගන්න ලැබෙන්නේත් නැහැ. අනිත් පැත්තෙන් අපිට පේනවා ගමේ පොලෙන් කෑම වගයක් හොරකම් කරගෙන එන පිරිමි ළමයින් වගයක් සහ මෙතනට වෙලා ඒ දිහා බලාගෙන ඉන්න කුමාලව. ඒත් එක්කම මෙතන ඉන්න එක පිරිමි ළමයෙක් කුමාලට කතා කරලා එයාගේ අතේ තිබුණු පළතුරු වගයක් කුමාලගේ මූණේ ගානවා. ඊළඟට මේ හැමෝම එකතු වෙලා කුමාලට ගල් වලින් ගහන්න ගන්නවා සහ මේ සිද්ධිය මෙතනට ඇවිත් ඉන්න සුජීමාන් වගේම සුලාස්ත්‍රිත් දකිනවා. කොහොම හරි මේ දෙත් එක්ක හොඳටම තරහ යන සුජීමාන් කුමාලව ආපහු ගබඩා කාමරයට අරගෙන ඇවිත් එයාට කසයකින් දඬුවම් කරනවා. ඉතින් ඔය වෙලාවෙන් පස්සේ මේ ගෙදර වැඩ කරන මොක්සම් කුමාලගේ මේ තුවාල වලට බෙහෙත් දානවා. ඊළඟට මොක්සම් කුමාලට මේ දේවල් අමතක වෙන්නත් එක්ක එයාව එක්කගෙන යන්නේ ගෙදර තියෙන පියානෝ එක ප්ලේ කරන්න හිතාගෙන. ඒ වගේම මොක්සම් මේ වෙලාවේ කුමාලට එයා හදපු තෑග්ගක් දෙනවා හෙට තියෙන කුමාලගේ 8 වෙනි උපන්දිනය නිසා. ඉතින් මේ දේත් එක්ක කුමාලටත් හොඳටම සතුටුයි. මොකද එයාට මේ වෙනකම් එයාගේ අම්මගෙන් තාත්තගෙන්වත් කිසිම විදියක තෑග්ගක් ලැබිලා නැති නිසා වගේම එයාට මේ ගෙදර ආදරය කරුණාව දක්වන එකම කෙනත් මේ මොක්සම් විතරක් නිසා. ඊළඟට එදා දවසේ රාත්‍රියේ කුමාලා නිදාගෙන ඉන්න අතරේ කවුරු හරි කුමාලගේ නම කියලා කතා කරන්න ගන්නපා. මේ වෙද්දි වෙලාව රාත්‍රී 12යි. කොහොම හරි ටික වෙලාවක් යද්දි කුමාලට මේ සද්දය ඇහිලා ඇහැරෙනවා. ඒ වගේම එයා දකිනවා කාමරයේ තියෙන අල්මාරිය ඇතුලෙන් එන අමුතු විදිහේ විරූපී කෙනෙක්ව. ඉතින් ඔය දෙත් එක්ක කුමාලා මේ කෙනාගෙන් අහන්නේ ඔයා කවුද කියලා. එතකොටම මෙයා කියන්නේ මගේ නම තමයි සුමාලා. ඒ වගේම මං තමයි ඔයාගේ නිවුන් සහෝදරිය. ඇයි ඔයාට අම්මයි තාත්තයි මම ගැන කිව්වේ නැද්ද කියලා. කොහොම නමුත් මේ වෙලාවේ සුමාලා කියන්නේ එයාලගේ අම්මයි තාත්තයි එයා කැත නිසා එයාව ඝාතනය කරා. නමුත් ඔයා බය වෙන්න එපා මම ඔයාට ආදරෙයි කියලා. ඒ වගේම සුමාලා මෙයාට කියන්නේ ඔයාට යාළුවෙකුත් නැති නිසා අද ඉඳන් අපි දෙන්න හොඳම යාළුවන් විදියට ඉමු කියලා. නමුත් සුමාලව මේ විදියට පේන්නේ කුමාලට විතරයි. ඊළඟ දවසේ රාත්‍රියේ කුමාලා එයාගේ පියානෝ එක ප්ලේ කරන ගමන් ඉන්නවා. නමුත් මේ වෙලාවේ කාමරයට වෙලා වැඩ වගයක් කරන ගමන් ඉන්න සුජීමාන්ට හොඳටම තරහ යනවා කුමාලා පියානෝ එක ප්ලේ කරන එකට. ඉතින් ඒත් එක්කම මෙතනට එන සුජීමාන් කුමාලටත් ගහලා සුලාස්ත්‍රිට කියන්නේ ඔයාගේ දරුවව හරියට බලා ගන්න කියලා. කොහොම හරි ඔය වෙලාවේ සුලාස්ත්‍රිත් මෙතනින් යන්නේ මොක්සම්ට කුමාලව බලා ගන්න කියලා. එතකොට මොක්සම් කුමාලට කියන්නේ ඔයා පුළුවන් තරම් හිත ධෛර්යමත් කරගෙන ඉන්න කියලා. එතනිනුත් පස්සේ කුමාලා ආපහු සුජීමාන්ගේ කාමරයට එනවා. එතකොට සුජීමාන් දකිනවා කුමාලාගේ අතපයවල තිබුණු විකෘතිතාවය නැති වෙලා යන පස්ස කුමාලා මෙතනට ඇවිත් පෑනකින් සුජීමාන්ගේ අත හිල් වෙලා යන්නම අනිනවා. ඉතින් ඊළඟ දවසේ උදේම සුජීමාන් කුමාලා මේ කරපු දෙයට දඬුවමක් විදියට එයාව ඉරිඟු යායක් මැද කුරුසයක ගැට ගහන පස්ස සුජීමාන් කියන්නේ ඔයා දිගටම මේ විදියට හැසිරුණොත් හැමදාම මේ වගේ දඬුවම් කරනවා කියලා. කොහොම වුණත් මේ වෙලාවේ කුමාලා සුලාස්ත්‍රිගෙන් උදව් ඉල්ලුවත් එයා කියන්නේ ඔයා කොහොමද ඔයාගේ තාත්තට මේ වගේ දෙයක් කරේ කියලා. ඊළඟට එදා දවසේ රාත්‍රියේ හැමෝම ආහාර ගන්න ගමන් ඉන්නවා. නමුත් මේ වෙලාවෙත් ආපහු සැරයක් කුමාලාගේ විකෘතිය නැති වෙලා ගිහින් කුමාලා කැම මේසය උඩට නැගලා මූත්‍රා කරන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය දෙත් එක්ක සුජීමාන්ටත් හොඳටම තරහ යනවා. ඒත් එක්කම සුජීමාන් සුකීර්ට කියන්නේ කුමාලාව මෙතනින් අරගෙන යන්න කියලා. නමුත් ඔය වෙලාවේ කුමාලා පිස්සුවෙන් වගේ සුකීර්ගේ ඇඟට පැනලා එයාගේ කෙස් වලින් අදින්න ගන්නවා.
ඔය අතරේදී සුලාස්ත්‍රි කුමාලට කෑ ගහන ගමන් කියන්නේ මේ කරන දේ නවත්වන්න කියලා. කොහොම වුණත් ඔය වෙලාවේ තමයි සුලාස්ත්‍රිත් කණ්ණාඩියෙන් දකින්නේ කුමාලත් එක්ක ඉන්න සුමාලව. ඒත් එකම කුමාලා මෙතනින් පැනලා යනවා. ඉතින් ඔය හේතුව නිසාම කුමාලව හොයන්න හිතාගෙන මොක්සම් සුලාස්ත්‍රිත් එක්ක යනවා. ඉතින් මෙයාලා හැමතැනකම වගේ කුමාලව හෙව්වත් එයාලට කොහෙදිවත් කුමාලව හොයාගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ටික වෙලාවක් යද්දි මෙයාලා දකිනවා කුකුල් කූඩුවක් ඇතුළට වෙලා ලේ පෙරෙන මස් වගේක් කන ගමන් ඉන්න කුමාලව. කොහොම හරි ඊළඟ දවසේ මොක්සම් කුමාලව ලෑස්ති කරන ගමන් එයාගෙන් අහන්නේ "ඔයා ඊයේ රෑ ඒ විදියට හැසිරෙන්න හේතුව මොකක්ද කියලා?" එතකොට කුමාලා කියන්නේ "ඊයේ රෑ ඒ විදියට හැසිරුනේ මම නෙවෙයි ඒ සුමාලා" කියලා. ඉතින් මේ වෙලාවෙදිම මෙතනට එන ගමන් ඉන්න සුලාස්ත්‍රිටත් මේ කතාව ඇහිලා එයා මෙතනට ඇවිත් මොක්සම්ගෙන් අහන්නේ කුමාලා කියපු නම මොකක්ද කියලා. කොහොම වුණත් මේ නම අහපු ගමන් සුලාස්ත්‍රිට තේරුම් යනවා එයා එදා කණ්ණාඩියෙන් දැකලා තියෙන්නෙත් මේ සුමාලව කියලා. එතනින් පැය කිහිපයකට පස්සේ මොක්සම් දකිනවා සුලාස්ත්‍රි හැමෝටම හොරෙන් කොහේ හරි යන්න පිටත් වෙනවා. ඒත් එක්කම මොක්සම් මේ ගැන සුකීර්ගෙන් අහනවා. එතකොට සුකීර් කියන්නේ "නෝනා එයාට ඕන බඩු වගේක් ගන්න වෙළඳ පොළට යනවා කිව්වා. ඒ වගේම මාත් එයාත් එක්ක යන්න හැදුවත් එයා එකට කැමති උනේ නැහැ" කියලා. කොහොම හරි ඔය දේත් එක්ක මොක්සම් එයාගේ පුතාට කුමාලව ටිකක් බලා ගන්න කියලා සුලාස්ත්‍රිගේ පස්සෙන් යන්න පිටත් වෙනවා. ඉතින් සුලාස්ත්‍රි මේ විදිහට යන්නේ වෙන කොහෙවත් නෙමෙයි ආපහු සැරයක් ටුකීනව හම්බ වෙලා මේ සිද්ධ වෙන දේවල් වලට විසඳුමක් හොයාගන්න හිතාගෙන. නමුත් ඔය වෙලාවේ මෙතන ඉන්න ඔරුපදින කෙනා කියන විදිහට ටුකීනා මීට මාසයකට කලින් මිය ගිහින් තියෙනවා. කොහොම හරි ඔය කතාවත් එක්ක සුලාස්ත්‍රිගේ හිතේ තිබුණු අන්තිම බලාපොරොත්තුවත් නැති වෙලා යනවා. ඒත් එක්කම මෙතනට එන මොක්සම් ඇවිත් සුලාස්ත්‍රිත් එක්ක කතා කරනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේ සුලාස්ත්‍රි මොක්සම්ට කියනවා එයා අතින් ලොකු වැරද්දක් සිද්ධ වුණා. එයා යක්ෂයා එක්ක කිවිසුමක් ගැහුවා කියලා. අනිත් පැත්තෙන් කුමාලවත් අරගෙන කපඩා කාමරයට යන සුකීර් එයාව මේසෙකට තියලා ගැට ගහලා දානවා. ඒ වගේම සුකීර් කුමාලට කියන්නේ "ඔනවට වඩා දඟලන්න හැදුවොත් වගේ බෙල්ල කපලා ඉවරයක් කරලා දානවා" කියලා. ඉතින් සුජීමාන් මේ විදියට හැම රාත්‍රියකම කුමාලව මේ කපඩා කාමරේ හිර කරලා දානවා. මොකද එදා කුමාලා සුජීමාන්ට පැනකින් එනපු දවසේ ඉඳන් එයා බයෙන් ඉන්නේ කුමාලා එයාව කොයිම වෙලාවක හරි මරලා දායි කියලා. නමුත් ඔය වෙලාවේ මොක්සම් සුජීමාන්ගෙන් ඉල්ලන්නේ කුමාලව මෙහෙම හිර කරලා තියන්න එපා කියලා. ඒත් සුජීමාන් කියන්නේ කුමාලා හැමදාම රාත්‍රියේ සතෙක් වගේ හැසිරෙන්න ගන්න නිසා එයාට මේ දේ කරන්න සිද්ධ වෙනවා කියලා. ඊළඟට කපඩා කාමරේ දොර ළඟට යන මොක්සම් කුමාලාට කියන්නේ "ඔයා මොන විදිහේ කෙනෙක් වුණත් මට ඒක අදාළ නැහැ. මම එදා වගේම හැමදාමත් ඔයාට ආදරෙයි" කියලා. ඊළඟ දවසේ උදේම කාමරයට වෙලා ඉන්න කුමාලට අර පිරිමි ළමයි ටික බෝලයක් පෙන්වන ගමන් කියන්නේ එයාලත් එක්ක සෙල්ලම් කරන්න එන්න කියලා. ඉතින් කුමාලත් මෙයාලව විශ්වාස කරලා මෙතනට එනවා. නමුත් මේ වෙලාවේ මෙයාලා ඔක්කොම එකතු වෙලා කුමාලට එක එක ඒවා කියන ගමන් වීලු කරන්න ගන්නවා. ඒත් එක්කම මෙයාලා එතන තියෙන මල් පෝච්චියකින් මඩ වගේකුත් අරගෙන ඒවා කුමාලගේ මූණේ කාලා මඩ වලින් කුමාලට ගහන්න ගන්නවා. ඔය අතරේ මේ සිද්ධිය දකින මොක්සම් ඉක්මනින්ම මෙතනට ඇවිත් මේ පිරිමි ළමයින්ට බැනලා මෙතනින් එලපලා දානවා. කොහොම හරි ඔය වෙලාවේ කුමාලා දකිනවා එයාගේ අම්මයි තාත්තයිත් මේ සිද්ධිය බලාගෙන ඉන්නවා. නමුත් මෙයාලා මේ වෙනුවෙන් මුකුත්ම නොකරපු එක ගැන කුමාලාගේ හිතේ තරහක් ඇති වෙනවා. ඉතින් එදා දවසේ කුමාලව කපඩා කාමරේ හිර කරලා තියෙනවා. ඒත් මේ වෙනකොට කුමාලට පුළුවන් වෙලා තියෙනවා මේ ලනු ටික ගලව ගන්න. ඊළඟට කුමාලට පුළුවන් වෙනවා මෙතන තියෙන පෙට්ටියක තිබිලා පිහියක් හොයාගන්න. අනිත් පැත්තෙන් සුප්‍රී කියන අර පිරිමි ළමයින්ගෙන් එක්කෙනෙක් ට්‍රෑ වෙලා ලින්දට යන්නේ එයාගේ අම්මා එයාට වතුර එකක් ගේන්න කියපු නිසා. නමුත් මේ වෙලාවේ මෙයාට ඇහෙනවා කවුරු හරි කෙනෙක් එයාගේ නම කියලා කතා කරනවා. කොහොම හරි මුලින් මෙයා මේක වැඩි ගණන් ගත්තේ නැති උනත් දිගින් දිගටම සුප්‍රීට මේ කෙනා කතා කරන නිසා මෙයා ඒ පැත්තට යනවා මේ කවුද කියලා බලන්න හිතාගෙන. ඒත් එක්කම මෙයා දකිනවා එයාගේ ඉස්සරහට ඇවිත් ඉන්න කුමාලව සහ එයාට පිටිපස්සෙන් ඉන්න සුමාලව. ඉතින් ඔන්න ඔය දේත් එක්ක සුප්‍රී හොඳටම බය වෙලා දුවන්න ගන්නවා. නමුත් මේ වෙලාවේ ඉක්මනින්ම සුප්‍රීගේ ළඟට එන කුමාලා අර පිහියෙන් ඇනලා ඉතාමත් අමානුෂික විදියට සුප්‍රීගේ ජීවිතයත් අවසන් කරලා දානවා. ඊළඟට සුප්‍රෝ සහ කායෝ කියන ළමයි දෙන්න සුප්‍රෝගේ අසනීපෙන් ඉන්න මාමා කෙනෙකුට කෑම වගයක් අරගෙන යන ගමන් ඉන්නවා. කොහොම හරි ඔය අතරදී එකපාරටම කවුරු හරි කෙනෙක් මෙයාලට ගල් වලින් ගහන්න ගන්නවා වගේම මෙයාලා දකිනවා මෙතන ගහක් උඩට වෙලා ඉන්න කුමාලව. ඒත් එක්කම කුමාලා එයාගේ අතේ තිබුණු ලොකු ගලකින් සුප්‍රෝගේ ඔළුවට ගහන පාරක් නිසා එයාගේ ජීවිතයත් නැති වෙලා යනවා. ඉතින් ওই සිද්ධියත් එක්ක කායෝ හොඳටම බය වෙලා ආපහු ගහ දිහා බැලුවත් මේ වෙද්දි කුමාලා එතන නැහැ. එතකොටම ගහ උඩ ඉඳගෙන කායෝ ළඟට පනින කුමාලා අර පිහියෙන් ඇනලා කායෝගේ ජීවිත කතාවත් ඉවරයක් කරලා දානවා. කොහොම නමුත් ඊළඟ දවසේ මේ ළමයින්ගේ අතුරුදහන් වීමත් එක්ක මෙයාලගේ දෙමාපියෝ ඇතුළු මුළු ගමේ අය එකතු වෙලා මෙයාලව හෙව්වත් මේ ගැන කාටවත් කිසිම විස්තරයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔය දේත් එක්ක මේ අය කතා වෙන්නේ ඊළඟ දවසේ අනිත් ගම්වල ප්‍රධානීන් එක්කත් කතා කරලා ඒ ගම්වලත් මෙයාලව හොයන්න යමු
කියලා. ඒ වගේම මෙයාලගේ ප්‍රධානියා හැමෝටම උපදෙස් දෙන්නේ හවස් වරුවේ ඉර බැහැගෙන ගියාට පස්සේ කිසිම කෙනෙක්ගේ දරුවෙක්ව ගෙදරින් එළියට යවන්න එපා කියලා. අනිත් පැත්තෙන් ඉතුරු වෙලා ඉන්න අනිත් පිරිමි ළමයින් කතා කරන ගමන් ඉන්නේ එයාලගේ යාළුවන්ට මොන වගේ දෙයක් සිද්ධ වෙන්න ඇතිද කියලා. ඒත් එක්කම ගෙදර දොරත් අරගෙන කුමාලා බෝලේකුත් අරගෙන මෙයාලගේ ඉස්සරහට එනවා. නමුත් මෙයාලා මේක වැඩිය ගණන් ගන්නේ නැහැ. මොකද මෙයාලා හිතන්නේ කුමාලාට සෙල්ලම් කරන්න ඕන වෙලා කියලා. ඉතින් ඔය වෙලාවේ කුමාලා මේ බෝලයත් අරගෙන ජෝන් කියන කෙනාට ගහනවා. කොමාරි ඔය දේත් එක්ක ජෝන් කුමාලා ළඟට යන්න හැදුවත් මෙයාලා දකිනවා කුමාලාගේ අතේ මේ වෙද්දි පිහියකුත් තියෙනවා. නමුත් ජෝන් මේ කෙන වැඩිය ගණන් ගන්නේ නැතුව කුමාලාගේ ළඟට යනවා. ඒත් එක්කම කුමාලා අර පිහියෙන් ජෝන්ටත් අනිනවා. කොහොම වුණත් මේ සිද්ධිය දකින ජෝන්ගේ යාළුවෙකුත් පිහියකුත් අරගෙන මෙතනට එනවා. නමුත් කුමාලා මෙයාටත් ඇනලා එයාවත් ඝාතනය කරලා දානවා. ඔය විදිහට ටික වෙලාවක් යද්දි මෙයාලට පුළුවන් වෙනවා කොහොම හරි කරලා කුමාලාව අල්ලගන්න. නමුත් කුමාලා එකපාරටම ජෝන්ටත් ගහලා එයාගේ යාළුවෝ දෙන්නවත් ඝාතනය කරලා දානවා. ඉතින් මේ වෙද්දි ඉතුරු වෙලා ඉන්නේ ජෝන් විතරයි. නමුත් කුමාලා බොහොම ලේසියෙන් ජෝන්වත් ඝාතනය කරලා එයාගේ හිස කඳින් වෙන් කරලා ගන්නවා. ඊළඟ දවසෙත් ගමේ අය ඔක්කොම එකතු වෙලා සුප්‍රී සහ කායෝ වගේම සුක්‍රෝවත් හොයන ගමන් ඉන්නවා. කොහොම හරි ටික වෙලාවක් යද්දි මෙයාලා හොයාගන්නවා කැලේ මැද්දට වෙන්න තියෙන කොළ ගොඩකට යටින් තියෙන ළමයින්ගේ මල සිරුරු ටික. ඉතින් මේ වෙද්දි මේ කිසිම කෙනෙකුට හිතා ගන්න බැහැ එයාලගේ දරුවන්ට සිද්ධ උනේ මොන වගේ දෙයක්ද කියලා. නමුත් ඔය වෙලාවේ සුක්‍රෝගේ තාත්තා හොයාගන්නවා මෙතන තිබිලා කුමාලාගේ සෙල්ලම් බඩුව. අනිත් පැත්තෙන් ලිඳෙන් වතුර අදින ගමන් ඉන්න මොක්සම් දකිනවා මේ ලිඳේ වතුර ඔක්කොම රතු පාට වෙලා තියෙන පස්ස එයාට තේරුම් යනවා මේ වතුර වලට ලේ කලවම් වෙලා තියෙනවා කියලා. ඉතින් ඔය දේත් එක්ක හැමෝම එකතු වෙලා මේ ලිඳ පරීක්ෂා කරලා බලන අතරදී මෙයාලට ලිඳ ඇතුලේ තිබිලා සුප්‍රීගේ ඩෙඩ් බොඩි එක හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතනට දුවගෙන එන සුකීර් සුජීමාන්ව එක්කගෙන යන්නේ තවත් ළමයින් 4 දෙනෙකුගේ මලසිරුරු වගේක් පෙන්වන්න. කොහොම හරි මේ මලසිරුරුත් එක්ක කැලෑබේ තිබිලා හම්බ වුණු කුමාලාගේ බෝනික්ක නිසා ගමේ හැමෝම සැක කරන්නේ මේ අයව ඝාතනය කරේ කුමාලා කියලා. නමුත් සුජීමාන් නම් මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසාම සුජීමාන් ගමේ හැමෝටම බැනලා මෙයාලව මෙතනින් එළවලා දානවා. කොහොම වුණත් සුජීමාන්ගේ හිතෙත් මේ වෙද්දි සැකයක් මතුවෙලා තියෙනවා කුමාලා මේ දේවල් කරාද කියන එක ගැන. ඉතින් මේ නිසාම සුජීමාන් කබඩා කාමරයට යනවා කුමාලාට මෙතනින් එළියට යන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න හිතාගෙන. කොහොම හරි ඔය විදිහට ටිකක් වෙලා යද්දි සුජීමාන් දකිනවා මෙතන තියෙන ගෝනි වගේකින් වහලා තියෙන සිදුර. නමුත් සුජීමාන් නම් විශ්වාස කරන්නේ නැහැ කුමාලා මේ වගේ දෙයක් කරන්න ඇති කියලා. ඒත් එක්කම තමයි සුලාස්ති සුජීමාන්ට කියන්නේ මේ දේපල් කරන්නේ කුමාලා නෙවෙයි ඒ සුමාලා කියලා. ඒ වගේම සුලාස්ති කියන්නේ මේ හැම දෙයක්ම සිද්ධ උනේ ඔයා කුමාලාව ඝාතනය කරපු නිසා. ඔයා ඒ වගේ දෙයක් නොකර සුමාලාව ගත්තනම් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊළඟට සුජීමාන් කුමාලා ළඟට ගිහින් එයාගෙන් අහන්නේ අර පිරිමි ළමයින්ව ඝාතනය කරේ සුමාලාද කියලා. ඒ වගේම සුජීමාන් කුමාලාට පුරොන්දු වෙනවා එයා කියන කිසිම දෙයකට තරහ ගන්නෙවත් ගහන්නෙවත් නැහැ කියලා. ඉතින් මේ නිසාම කුමාලා සුජීමාන්ට හැම දෙයක්ම කියනවා. එයා කියන්නේ මේ දේවල් ඔක්කොම කරේ සුමාලා තමයි. මොකද එයාට ඕනේ උනේ කුමාලාට රිද්දපු හැම කෙනෙක්ගෙම පලි ගන්න කියලා. කොහොම හරි ඔය කතාව අහලා සුජීමාන් හොඳටම බය වෙලා සුකීර්ට කතා කරලා කියනවා කුමාලාට විලංගු දාලා එයාව හිර කරන්න කියලා. මොකද සුජීමාන්ගේ හිතේ මේ වෙද්දි බයක් ඇති වෙලා තියෙනවා. එයා කුමාලාට ගහපු නිසා වගේම සුමාලාව ඝාතනය කරපු නිසා සුමාලා එයාවත් මේ විදිහටම හොයාගෙන ඇවිත් ඝාතනය කරයි කියලා. සුජීමාන් මේ වෙද්දි යන්න ලෑස්ති වෙන්නේ ඈත පළාතක ඉන්න කුස්නෝ කියන පූජකයෙක්ව හම්බ වෙලා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න හිතාගෙන. අනිත් පැත්තෙන් සුකීර් සුජීමාන් කියපු විදිහටම කුමාලාට විලංගු දාලා එයාව හිර කරනවා. මේ වෙලාවෙම කුමාලාට කෑම අරගෙන මෙතනට එන මොක්සම් මේ සිද්ධිය දැකලා සෑහෙන දුක් වෙනවා. එතකොට කුමාලා මොක්සම්ට කියන්නේ නැන්දේ හෙට මගේ උපන්දිනය. හෙට වෙද්දි මට වයස අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා. ඒ නිසා ඔයා ඊට කලින් පුළුවන් තරම් ඉක්මනින් මෙහෙන් ඈතකට යන්න ඕනේ. මොකද මම කැමති නෑ ඔයාට කරදරයක් වෙනවට කියලා. ඉතින් මොක්සම් කුමාලාට කොයිතරම් ආදරය කරත් මේ වෙද්දි එයාටත් කරන්න වෙන කිසිම දෙයක් නැති නිසාම මොක්සම් තීරණය කරනවා එයාගේ පුතාවත් අරගෙන මේ ගමෙන් ඈතකට යන්න. අනිත් පැත්තෙන් සුජීමාන් කුස්නෝ කියන පූජකයා ළඟට ගිහින් එයාට සිද්ධ වෙලා තියෙන දේ කියනවා. මේ වෙලාවේ අඳුනක් බලන කුස්නෝ සුජීමාන්ට කියන්නේ ඔයාගේ බිරිඳ යක්ෂයා එක්ක කිවිසුමක් ගහලා නමුත් ඔයා යක්ෂයාගේ දරුවව ඝාතනය කරපු නිසා මේ වෙනකොට යක්ෂයා කෝපයට පත් වෙලා ඉන්නේ කියලා. ඉතින් ඔය අතරදී සුජීමාන් කුස්නෝගෙන් ඉල්ලන්නේ කොහොම හරි කරලා මේ කරදරයෙන් ගැලවෙන්න විදිහක් කියන්න කියලා. එතකොට කුස්නෝ එයාට කියන්නේ මේ විදිහ දෙයක්. අද රාත්‍රී 12න් පස්සේ කුමාලාට වයස අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා. එතකොට සුමාලා සම්පූර්ණයෙන්ම කුමාලාගේ ශරීරයට ආවේශ වෙනවා. ඒ වගේම සුජීමාන්ට මේ වෙද්දි ඕන වෙලා තියෙන්නේ කොහොම හරි කරලා එයාගේ දුව කුමාලාව බේරගෙන සුමාලාව එලවලා දාන්න. ඉතින් කුස්නෝ කියන විදිහට මේ දේ කරන්න නම් එයාලා සම්පූර්ණයෙන්ම කුමාලාගේ ශරීරයෙන් සුමාලාව එළියට ගන්න වෙනවා.
නමුත් මොන විදියකින් හරි එහෙම කරන්න බැරි වුණොත් කුමාලට සදහටම යක්ෂයාගේ දරුවා විදිහට ඉන්න සිද්ධ වෙනවා. ඒත් එක්කම කුස්නෝ සුජීමාන්ට කිනිස්සක් දෙන ගමන් කියන්නේ මේ කිනිස්සෙන් සුමාලව දුර්වල කරන්න පුළුවන්. ඒ නිසා මේක පාවිච්චි කරලා එයාව මෙහෙට අරගෙන එන්න කියලා. ඒ වගේම කුස්නෝ කියන්නේ බැරි වෙලාවත් සුමාලව පාලනය කරගන්න බැරිම වුණොත් මේ කිනිස්සෙන් එයාගේ හදවතටම ඇනලා එයාව ඉවරයක් කරලා දාන්න. මොකද අපි මොන විදියකින්වත් යක්ෂයාගේ දරුවෙක්ට මේ ලෝකේ ජීවත් වෙන්න දෙන්න හොඳ නැහැ කියලා. එදා රාත්‍රියේ කාමරයට වෙලා නිදාගෙන ඉන්න සුකීර්ට ඇහෙනපා කුමාලා එයාගේ නම කියලා කතා කරනපා. මේ නිසාම සුකීර් එළියට එන්නේ කුමාලව බලන්න හිතාගෙන. ඒත් එතකොටම සුකීර් දකින්නපා කුමාලා එළියට වෙලා අඬන ගමන් ඉන්නපා. ඉතින් ඔය දේත් එක්ක කුමාලාගේ ළඟට යන සුකීර් එයාගෙන් අහන්නේ කොහොමද ඔයාගේ විලංගු ගලව ගත්තේ? ඒ වගේම ඔයා මෙච්චර රෑ වෙලා එළියට ඇවිත් මොනවද කරන්නේ කියලා. කොහොම හරි ඔය වෙලාවේ කුමාලා එකපාරටම සුකීර්ගේ ඇඟට පැනලා එයාව මරන්න උත්සාහ කරනපා. නමුත් සුකීර්ට පුළුවන් වෙනපා කොහොම හරි කරලා කුමාලව තල්ලු කරලා මෙතනින් පැනගන්න. ඊළඟට සුකීර් ආපහු ගේ ඇතුළට ගිහින් දොර වහගන්නපා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් කුමාලා මේ දොරත් කඩාගෙන ඇතුළට එනපා. ඉතින් මේ වෙද්දි හොඳටම බය වෙලා ඉන්න සුකීර් ගෙදර උඩ තට්ටුවට යන්නේ කොහොම හරි කරලා මෙයාගෙන් බේරෙන්න හිතාගෙන. නමුත් ඔය වෙලාවේ මෙතනට එන කුමාලාට පුළුවන් වෙනපා සුකීර්ගේ ජීවිතයත් අවසන් කරලා දාන්න. ඊළඟට නිදාගෙන ඉන්න සුලාස්ට්‍රිට ඇහෙනපා කවුරු හරි ගෙදර තියෙන පියානෝ එක ප්ලේ කරන සද්දයක්. ඉතින් ඔය දේත් එක්ක මෙයා එතනට යද්දි දකින්නපා මෙතන ඉන්න කුමාලව. ඒත් එක්කම සුලාස්ට්‍රි කුමාලට කතා කරනපා. නමුත් මේ වෙලාවේ කුමාලා අමුතුම කටහඬකින් කවුද කුමාලා කියලා අහනකම පියෙකුත් අරගෙන සුලාස්ට්‍රිගේ ළඟට එනපා. මොනවා වුණත් මේ වෙද්දි සුලාස්ට්‍රිටත් කරන්න කියලා කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. කොහොම හරි ඔය වෙලාවේ සුලාස්ට්‍රි කණ්ණාඩියෙන් දකින්නපා කුමාලවත් ඇදගෙන පිහිය අරගෙන එන සුමාලව. මේ වෙද්දි හොඳටම බය වෙලා ඉන්න සුලාස්ට්‍රි ටිකෙන් ටික පිටිපස්සට යද්දි එකපාරම එයා දකිනවා එල්ලලා තියෙන සුකීර්ගේ ඩෙඩ් බොඩි එක. ඉතින් මේකට තවත් බය වෙන සුලාස්ට්‍රි උඩ තට්ටුවේ තියෙන කාමරයකට දුවගෙන ගිහින් දොර වහ ගන්නපා. කොහොම නමුත් මේ කාමරය ඇතුලෙන් සුලාස්ට්‍රිට වෙන යන්න කියලා කිසිම තැනකුත් නැහැ. මේ නිසාම සුලාස්ට්‍රි පුළුවන් තරම් උත්සාහ කරනවා සුමාලා මේ කාමරයට එන එක නවත්ව ගන්න. ඒ වුණත් මේ වෙලාවේ සුමාලා දොරේ කෑල්ලකුත් කඩලා යක්ෂයාගේ බිරිඳ කියන ගමන් සුලාස්ට්‍රිට බනින්න ගන්නවා. ඉතින් ඔය දේත් එක්ක හොඳටම තරහ යන සුලාස්ට්‍රි පුටුවකුත් අරගෙන සුමාලාට ගහනපා. මේ හේතුව නිසාම සුමාලාගේ තරහ තවත් වැඩි වෙලා කාමරයේ දොරත් කඩාගෙන ඇතුළට එනපා. ඉතින් මේ වෙද්දි සුලාස්ට්‍රිටත් යන්න කියලා වෙන කිසිම තැනක් නැහැ වගේම සුලාස්ට්‍රි මෙයාගෙන් බේරෙන්න පුළුවන් තරම් උත්සාහ කරත් ඒ කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. ඒත් එක්කම ආපහු පිහියත් අරගන්න සුමාලා සුලාස්ට්‍රිව ඝාතනය කරන්න උත්සාහ කරනපා. ඊළඟට සුමාලා මේ පිහියත් අරගෙන සුලාස්ට්‍රිගේ කකුල් දෙක දිගේ ඇදගෙන යනවා. ඊළඟට ඔය අතරෙදි සුමාලා සුලාස්ට්‍රිට කියන්නේ ඔයාලා මට පිහියෙන් ඇනපු වෙලාවෙත් මට ඔය වගේම රිදුනා. ඒ වගේම ඔයාලා අපි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් හරියට සැලකුවේ නැහැ කියලා. ඒත් ඔය වෙලාවේ සුලාස්ට්‍රි කියන්නේ මම හැම දෙයක්ම කරේ කුමාලව ආරක්ෂා කරගන්න කියලා. නමුත් සුමාලා නම් කියන්නේ ඔයා හැම දෙයක්ම කරේ ඔයාව ආරක්ෂා කරගන්න විතරයි කියලා. කොහොම හරි සුලාස්ට්‍රි සුමාලාගෙන් ඉල්ලනවා එකපාරක් එයාට කුමාලත් එක්ක කතා කරන්න ඉඩ දෙන්න කියලා. මේ නිසාම සුමාලා ටික වෙලාවකට කුමාලාගේ ඇඟින් අයින් වෙනපා. මේ වෙලාවේ සුලාස්ට්‍රි කුමාලට හොඳ අම්මා කෙනෙක් වෙන්න බැරි වුණ එකට එයාගෙන් සමාව ඉල්ලනපා. කොහොම වුණත් කුමාලාගේ හිතේ නම් සුලාස්ට්‍රි ගැන කිසිම විදිහක තරහක් නැහැ. ඉතින් මේ නිසාම කුමාලා එයාගේ අම්මට සමාව දෙනවා. ඒත් එක්කම ආපහු කුමාලාගේ ශරීරයට ඇතුළු වෙන සුමාලා ඉතාමත් අමානුෂික විදිහට සුලාස්ට්‍රිවත් ඝාතනය කරලා දානවා. ඔය සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ සුජීමාන් ආපහු ගෙදරට එනවා. ඔය අතරදී සුජීමාන් දකිනවා සුමාලා ඝාතනය කරපු සුකීර්ගේ ඩෙඩ් බොඩි එක. ඉතින් මේකත් එක්ක සුජීමාන්ට තේරෙනවා සුමාලා තමයි මේ දේවල් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ වෙලාවේ සුලාස්ට්‍රිව හොයාගෙන යන සුජීමාන් දකිනවා සුමාලා එයාව ඝාතනය කරලා තියෙනවා. කොහොම වුණත් සුජීමාන්ට මේ සිද්ධ වෙලා තියෙන කිසිම දෙයක් තරහ ගන්න බෑ. මොකද එයා දන්නවා මේ හැම දෙයක්ම සිද්ධ උනේ එයාගේ වරදින් කියලා. කොහොම නමුත් ওই විදිහට තවත් ටික වෙලාවක් ගත වෙලා යනපා. මේ වෙද්දි වෙලාව රාත්‍රී 12යි. ඊළඟට සුජීමාන් දකිනවා එයාගේ ඉස්සරහින් ඉන්න සුමාලා සහ කුමාලාව. ඒත් එක්කම නැගිටලා එන කුමාලා සුජීමාන්ට කියන්නේ තාත්තේ මාව බේර ගන්න කියලා. ඉතින් ඔය අතරෙම කුමාලාගේ ළඟට එන සුමාලා එයාගේ ශරීරයට සම්පූර්ණයෙන්ම ඇතුළු වෙනවා. ඒ කියන්නේ තවදුරටත් කුමාලා කියලා කෙනෙක් ඉතුරු වෙලා නැහැ. කොහොම හරි ඔය දේත් එක්ක හොඳටම බය වෙන සුජීමාන් මෙතනින් දුවන්න ගන්නවා. නමුත් වැඩි වෙලාවක් යන්න කලින් එයාගේ පස්සෙන් එන සුමාලා සුජීමාන්ව අල්ලගෙන ඝාතනය කරන්න
උත්සාහ කරන්න බා. ඒ වගේම ඔය අතරදී සුජීමාන් අර කිනිස්සා පාවිච්චි කරන්න උත්සාහ කරත් සුජීමාන්ගේ ඒ උත්සාහයත් අසාර්ථක වෙන බා. ඒත් මේ වෙලාවේ සුජීමාන්ට පුළුවන් වෙන බා කොහොම හරි කරලා සුමාලාගෙන් බේරිලා පැන ගන්න. ඊළඟට සුජීමාන් ගිහින් ගමේ හැමෝටම කතා කරලා කියන්නේ එයාගේ බිරිඳ මිය ගියා කියලා. ඉතින් ඔය හේතුව නිසා ගමේ අය ඔක්කොම සුජීමාන්ගේ ගෙදරට එද්දි තමයි එයාලා දකින්නේ මේ ගිහින් ඉන්න සුකීර්ව සහ සුලාස්ත්‍රිව. එතනින් පස්සේ ගමේ ප්‍රධානියා සුජීමාන්ගෙන් අහන්නේ මේ දේපල් කරේ කවුද කියලා. එතකොට සුජීමාන් කියන්නේ අපි ඉක්මනින් කුමාලව හොයාගන්න ඕනේ කියලා. නමුත් මේ වෙලාවේ ගමේ අය කියන්නේ කුමාලව හොයාගෙන එයාලගේ දරුවන්ගේ මරණය පලිය අරගන්න ඕනේ කියලා. ඉතින් ඔය දේත් එක්ක ගමේ හැමෝම එකතු වෙලා කුමාලව හොයන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් සුජීමානුත් හැම දෙයක්ම ලෑස්ති කරගෙන සුමාලව හොයන්න පිටත් වෙනවා. කොහොම හරි ඔය විදිහට ටික වෙලාවක් යද්දි සුජීමාන්ට කවුරු හරි සින්දු කියන බබාගේ ඇහෙන්න ගන්නවා සහ සුජීමාන් දකිනවා කවුරු හරි ඉරුඟු යායේ මැත්තෙන් එහා මෙහා දුවගෙන යනවා. ඉතින් ඔය දේවලුත් එක්ක සුජීමාන් හොඳටම බය වෙලා ඉන්න අතරදී එකපාරටම සුමාලා ඇවිත් සුජීමාන්ගේ ඇඟට පැනලා එයාව මරන්න උත්සාහ කරනවා. නමුත් ඔය වෙලාවේ සුජීමාන්ට පුළුවන් වෙනවා කොහොම හරි කරලා සුමාලාට ගහලා එයාට සිහිය නැති කරලා දාන්න. ඒත් එක්කම සුජීමාන් අර කිනිස්සත් අරගෙන සුමාලාට අනින්න හැදුවත් මේ වෙලාවේ සුජීමාන් ඒ දේ නොකර සුමාලව ගෝණයක් ඇතුළට දාගන්නේ කුස්නෝ ළඟට අරගෙන ගිහින් කුමාලව බේර ගන්න හිතාගෙන. කොහොම නමුත් ඔය වෙලාවේ ගෝණිය ඇතුළේ ඉන්න සුමාලාට ආපහු සිහිය එනවා වගේම එයා කියන්නේ ඔයත් ඉපදුනේ කුමාලා වගේම ආබාධිත දරුවෙක් විදියට. ඉතින් ඔයාට පොඩි කාලෙදී ඔයාගේ දෙමාපියෝ වෙනස් විදියට සලකද්දි ඔයාට දැනුණ දේවල් කුමාලාට නොදී ඉන්න ඔයාට තිබ්බා. ඒත් ඔයා එහෙම කරනවා වෙනුවට එයාටත් ඒ විදියටම සැලකුවා කියලා. කොහොම වුණත් සුජීමාන් සුමාලා මේ කියන දේවල් ගැන දුක් වෙන ගමන් පසුතැවෙන්න ගන්නවා. ඒත් ඔය අතරදී සුජීමාන් දැනගන්නවා මේ වෙද්දි සුමාලා මේ ගෝණිය ඇතුළේ නැහැ කියලා. ඉතින් මේ සිද්ධ වුණු දේත් එක්ක සුජීමාන් හොඳටම බය වෙනවා. ඒත් එක්කම පිටිපස්සෙන් එන සුමාලා පිහියකින් සුජීමාන්ගේ කකුලට අනිනවා. ඊළඟට සුමාලා සුජීමාන්ව ඝාතනය කරන්න හිතාගෙන එයාගේ පස්සෙන් එනවා. නමුත් මේ වෙලාවේ සුජීමාන්ට පුළුවන් වෙනවා කොහොම හරි කරලා ආපහු සැරයක් සුමාලාගෙන් බේරෙන්න. ඒත් එක්කම ආයෙත් අර කිනිස්ස ගන්න සුජීමාන් මේකෙන් සුමාලාගේ හදවතට ඇනලා එයාවත් ඉවරයක් කරලා දානවා. නමුත් වැඩි වෙලාවක් යන්න කලින් සුමාලා ආපහු නැගිටිනවා. එතකොට එයා සුජීමාන්ට කියන්නේ කුමාලාගේ ශරීරයට ආවේශ වුණාම එයාගේ දත් උල්දත් විදියට වෙනස් වුණා සහ එයාගේ ඇස් දෙකත් සුදු මැලි වුණා. ඒ වගේම එයාගේ හදවතත් වම් පැත්තෙන් දකුණු පැත්තට මාරු වුණා කියලා. ඊළඟට ආපහු සුජීමාන් ළඟට එන සුමාලා අර කිනිස්සෙම එයාට ඇනලා එයාගේ ඇස් දෙකටත් ලී දෙකකින් ඇනලා සුජීමාන්වත් ඝාතනය කරලා දානවා. ඊළඟ දවසේ උදේම කතාව ආරම්භයේදී හිටපු සබ්ඩෝ දකිනවා සුමාලා සුජීමාන්ව ඝාතනය කරලා ඉරිඟු යාය මැද කුරුසයක තියලා ගැට ගහලා තියෙනවා. ඒ වගේම එදා සුජීමාන්ට උදව් කරපු කුස්නෝවත් එයාගේ ගෙදරදීම ඝාතනය කරලා තිබිලා කමේ අයට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් වර්තමානයේදී සබ්ඩෝ කියන්නේ එදා ඉඳන් මේ වෙනකම් ඉර බැස ගියාට පස්සේ සුමාලා මිනිසුන්ව තඩයම් කරන නිසා තමයි කාටවත් ඒ වෙලාවට එළියට යන්න එපා කියන්නේ කියලා. කොහොම වුණත් තවමත් ක්‍රිස්තිය තාත්තා විශ්වාස කරන්නේ එයාගේ පුතාව ඝාතනය කරේ අබ්දි කියලා. ඒත් එතකොටම එයා දකිනවා සුමාලා මෙතනට ඇවිත් එයාගේ බිරිඳව ඝාතනය කරලා තියෙනවා. ඉතින් ওই විදියට මේ සුපිරිම මූවි එකත් අවසන් වෙනවා. වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාලා channel එකත් subscribe කරලා තියාගන්න.